ආයුබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එක නරඹන ඔයාලා හැමෝටම. ඔන්න ඔයාලද එකතු වෙලා ඉන්නේ පුංචි නිවේදිකාව YouTube channel එකත් එක්ක. ඔන්න ඔයාලා හැමෝම පුංචි නිවේදිකාව YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න පළවෙනියටම මම කියන්නේ පුංචි නිවේදිකාව YouTube channel එක subscribe කරලා bell icon එක click කරගෙන යන්න කියලා. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ගැන තොරතුරු කිහිපයක්. මේ වීඩියෝ එක නරඹන නැන්දලම වල පුංචි මල්ලිලා නංගිලා දන්නවද ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා කවුද කියලා? ඔව්, ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා තමයි වලිකුකුලා කියලා කියන්නේ. ඉතින් මේ වලිකුකුලා ලංකාවට පමණක් ආවේනික වන ඒකදේශික පක්ෂියෙක්. ඉතින් මේ වලිකුකුලට අපි වචන වල පහසුවට වලිකුකුලා කියලා කිව්වත් මේ වලිකුකුලව කැලෑ කුකුලා කියලා හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මේ වලිකුකුලා අයත් වෙන්නේ බර්ණවී ගෝත්‍රයේ සැවුල් කියන කුලයට. ඉතින් මේ වලිකුකුලට ඉංග්‍රීසි භාෂාවෙන් ශ්‍රී ලංකා ජංගල් ෆවුල් කියලා, දෙමළ භාෂාවෙන් කාටු කෝලි කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ වලිකුකුලාගේ විද්‍යාත්මක නම තමයි ගාලොප් ලෆායෙට් කියලා කියන්නේ. ඉතින් මේ වලිකුකුලාගේ හැඩය නැත්තම් පාට තමයි රන්වන් පාටට හුරු රතු පාට පිහාටු තියෙන තද නිල් පාට පෙදයක් තියෙන සත්වයෙක්. ඉතින් මේ වලිකුකුලා ජීවත් වෙන්නේ රංචු පිටින්. ඉතින් වලිකුකුලා උදේට කෑම හොයාගන්න ගිහිල්ලා හවස් වෙද්දි ගහක් උඩට වෙලා නිදිනවා. ඔන්න ඒ කරුණු ටික පුංචි ඔයාලට හොඳටම පැහැදිලි නේද? දැන් මං කියන්න යන්නේ පුංචි ඔයාලට මේ වලිකුකුලා ජාතික පක්ෂියා වීමට බලපාපු හේතු සාධක 4ක්. ඉතින් එකක් තමයි ලංකාවට පමණක් ආවේනික වන ඒකදේශික පක්ෂියෙකු වීම. ඊළඟ එක තමයි ඉතාමත් අලංකාර වර්ණ වලින් සහ දැකුම් කළු පක්ෂියෙකු වීම. අනිත් එක තමයි අරුණෝදය එහෙමත් නැත්නම් ආලෝකය එළඹෙන බව කියවන දූතයෙකු වීම. අන්තිම එක තමයි මේ වලිකුකුලා තුල තියෙන සටන්කාමී බව හා ඉදිතර බව. ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් වුණු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1986 පෙබරවාරි 26 වෙනිදා 6 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කරගෙන මේ වලිකුකුලාව ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස නම් කරා. ඔන්න පුංචි ඔයාලාද වලිකුකුලා ගැන ගොඩක් තොරතුරු දැනගත්තා නේද? ඔන්න එහෙනම් මේ පුංචි නිවේදිකාව YouTube channel එක subscribe කරලා bell icon එක click කරගෙන යන්න ඕනේ. ඒ වගේම මෙතනදී නොකියම බැරි දෙයක් තියෙනවා. මට මේ YouTube channel එක හදාගන්න උදව් කරපු රාජාංගනය කළ YouTube channel එකේ නිරංජන් මාමට ගොඩක් ස්තුතියි. ඔන්න එහෙනම් ඊළඟ දවසේදී මේ වගේ ලස්සන කතාවක් අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්.